ගරු නාම රාජපක්ෂ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමිය. ඉතින් විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව සාකච්ඡා කරන මේ මොහොතේ පහුගිය අයවැයනුත් අතිගරු ජනාධිපතිතුමා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබිච්ච මානව සම්පතට තිබිච්ච බොහොමයක් දීමනක් අප්පාදු කෙරුවා. එදා වෛද්‍ය නිලධාරීන් වගේම වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලුම වෘත්තිකයන් ඇවිල්ලා ඒ පිළිබඳව සාකච්ඡා කරාම ඔබ තමුන්නාන්සලාගේ ආණ්ඩුව පොරොන්දුනේ මේ අයවැයට ඉදිරිපත් කරනවා කියලා. හැබැයි අද වෙනකන් මේ ඉදිරිපත් කරපු අයවැයේදීවත් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන මානව සම්පත පිළිබඳව ඔබේ අවධානය යොමු වෙලා නැහැ. මේ බොහෝ වෙලාවට කර සභාපතිතුමනි අපේ ආණ්ඩුව වල තියෙන ලොකුම ගැටලුව තමයි අපි යටිදල පහසුකම් ගැන හැමෝම කතා කරනවා. ගොඩනැගිලි ගැන කතා කරනවා. හැබැයි ආයතනවල අමාත්‍යාංශවල රාජ්‍ය සේවය සේවාවන් වල මානව සම්පත පිළිබඳව අපි කතා කරන්නේ නැහැ. අපි දන්නවා මේ රටේ යුද්ධ පැවතිච්ච කාලෙදී පවා මේ රටේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ජීවිත කැප කරලා එදා කටයුතු කෙරුවා. ඊට පස්සේ සුනාමි කාලය ආවා. ඒ කාල සීමාව තුලත් වෛද්‍යවරුන් වගේම ඒ කාර්ය මණ්ඩලයේ සියලුම ක්ෂේත්‍රයේ සියලුම දෙනා විශාල කැපවීම් කරලා ඒ විවසනයේ මුහුණ දීපු බේරිච්ච අයගේ ආරක්ෂාව සෞඛ්‍ය පහසුකම් සපයන කටයුතු කෙරුවා. COVID-19 වසංගතය ආවා. PHI මහත්තයා දක්වා තමන්ගේ ජීවිතය ගැනත් නොතකා ඒ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සියලුම දෙනා පැය 24න් වැඩ කෙරුවා. පැය 24න්. එන්නත් කරන්නේ පටන් ගත්ත වෙලාවෙත් එහෙමයි. ආර්ථික අර්බුදයේ වෙලාවෙත් ඔවුන්ගේ ඉල්ලීම් බොහොමයක් ඔවුන් පිටිපස්සට ගත්තා. අද වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිවරයාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා නම් අපිට රුපියල් ත්‍රිලියනයක ගිණුමක් තියෙනවා. ඉතුරු කළා ඊට අමතරව අලුතෙන් බදුත් ගහනවා අපි. තව බිලියන 150ක් වැට්ටකින් අපි හම්බ කරගන්නවා. ආර්ථික ප්‍රශ්නයක් නැහැ. මේ ක්ෂේත්‍රය ඇතුලේ රටේ මුදල් ඕන තරම් තියෙනවා. හැබැයි අත්‍යවශ්‍ය සේවාවන් සපයන අයට ඒ මානව සම්පත අපේ රටේ ආරක්ෂා කරගන්නවත් ආණ්ඩුවට සලස්මක් ක්‍රියාත්මක කරන්න බැරි නම් ගරු සභාපතිතුමිය ඒ තුලින් මධ්‍ය කාලීන සහ දිගු කාලීන මේ වෛද්‍ය ක්ෂේත්‍රය කඩාගෙන වැටීමකට ලක් වෙනවා. අද වෙනකොටත් වෛද්‍යවරුන් විශාල පිරිසක් විදේශගත වෙන්න බලන් ඉන්නවා. දැන් ඔබතුමාලා කියනවා විදේශගත වෙලා ඉන්න අයට ලංකාවට එන්නේ කියලා. හැබැයි ලංකාවේ ඉන්න අය විදේශගත වෙන්න බලාගෙන ඉන්නවා. මේ වෙනකොට. ඒ වගේම තමයි වෛද්‍ය ක්ෂේත්‍රයේ අනිත් අය. නර්සස්ලා, හෙදියන්, කාර්ය මණ්ඩලය, සුළු කාර්ය මණ්ඩලය, රියදුරන් මේ හැම කෙනෙක්ගේම මානව සම්පත ශක්තිමත් කරන ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒ සමහර කාරණා අසාධාරණ කාරණා නෙවෙයි. දැන් වෛද්‍යවරයෙක්ගේ ප්‍රවාහන දීමනාව 2,80,000 දෙන්න බැරි නම් 1,20,000 දෙන්න. අම්පාර මඩකලපුව යාපනය මොනරාගල බදුල්ල බණ්ඩාරවල නුවරඑළිය මේ දුර පළාත්වල සේවය කරන වෛද්‍යවරුන්ට තමන්ගේ ප්‍රවාහන ගාස්තුවක් ගෙවුව කියන එක අසාධාරණ ඉල්ලීමක් නෙවෙයි. ආණ්ඩුවේ ත්‍රිලියනයක් ඉතුරු කරගෙනත් ඉන්නවා නම් අලුතෙන් බදු ගන්න කෙනුත් බිලියන 150ක් එකතු වෙනවා නම් ගමේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න ගමේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට බෙහෙත් ටික දෙන වෛද්‍යවරයාට දීමනාවක් දෙන්න බැරියයි. ප්‍රවාහනය සඳහා. ඒ වගේම තමයි අනික් කාර්ය මණ්ඩලය. ඇයි ඒ අය වෙනුවෙනුත් ආණ්ඩුවට පෙනී හිටින්න බැරි? ඇයි පෙනී හිටින්න බැරි? දැන් බදු ක්‍රමයේ ගන්න කර සභාපතිතුමිය 36ක් ඉන්කම් ටැක්ස් එක වදිනවා. 36ක්. සමස්තයක් විදිහට ගත්තොත් මාස 12ක් අවුරුද්දට වැඩ කරත් මාස 10ක තමයි පඩිය අතර එන්නේ. හැබැයි බලයට එනකොට මොකද කිව්වේ? පේයි ටැක්ස් එකත් අඩු කරනවා වෛද්‍යවරුන්ගේ. පේයි ටැක්ස් එක. දැන් ප්‍රවාහන දීමනාව අද දෙන්න බෑ කිව්වත් ජනාධිපතිතුමා මැතිවරණ වේදිකාවේ මොකද්ද කිව්වේ? ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ කර සභාපතිතුමිය කිව්වේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ පර්මිට් එක අයින් කරනවා. හැබැයි රාජ්‍ය සේවකයාගේ වෛද්‍යවරුන්ගේ පර්මිට් එක දෙනවා කිව්වා. අද මොකද කරලා තියෙන්නේ? පාර්ලිමේන්තුවේ ඉන්න අයට නම් කැබ් එකක් හම්බ වෙනවා. 1,700ක් ගේනවා. මන් දන්නේ කැබ් 1,700 උමනාව මට අපිට තාම හොයාගන්න බැරුව ඉන්නේ. මොකද්ද ආණ්ඩුවට තියෙන මෙතරම් මේ කැබ් උමනාව කියලා. ඒ කාලේ වගේ කෙහෙල් කෑන් පිටිපස්සේ දාගෙන එන්නේ නැද වෙනත් හේතුවක් තියෙනවද කියන අපි දන්නේ නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න අයට කැබ් දෙන්න පුළුවන්. හැබැයි වෛද්‍යවරයෙක්ට තමන්ගේ රාජකාරියට යන්න ප්‍රවාහන දීමනාව දෙන්න බෑ. හැබැයි වෛද්‍යවරයාගේ පර්මිට් එක දෙන්නත් බෑ. ඇයි දෙන්න බැරි? දැන් සමහරව චෝදනා කරනවා පර්මිට් එක විකුණනවා කියලා. ඔය චෝදනා කරන අයත් පාර්ලිමේන්තුවේ ඇතුලේ පර්මිට් එක කරන් විකුණගත්තු අය තමයි. චෝදනා කරා අයවම කියන්නේ පක්ෂ අරමුදල දැම්මා කියලා. බයි විකුණලානේ දාන්න වෙන්නේ. මොකද පර්මිට් එක කියලා දාන්නේ නැහැ පක්ෂෙට. ඒ හින්දා කරු සභාපතිතුමිය ආණ්ඩුව පැහැදිලිවම එක පැත්තකින් මේ රටේ වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුලේ තියෙන ගැටලුවට විසඳුම් දෙන්න මැදිහත් වුණේ නැත්තම්
ආණ්ඩුව අතිකරු ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට අහුම්කම් දුන්නේ නැත්නම් ඒ අයගේ මේ රටේ මානව සම්පත සංවර්ධනය කරන කටයුතු කරේ නැත්නම් ප්‍රායෝගිකව නිල නිවාස ටික ප්‍රවාහන පාසුකම් ටික ඒ වගේම කාලෙන් කාලෙට වෙන මාරු වීම් ටික ඒ වෛද්‍යවරුන්ගේ හා අනිකුත් කාර්ය මණ්ඩලයේ දරුවා පාසලට දාගන්න කාරණේදී ඔබතුමාලා මැදිහත් වුණේ නැත්නම් මොකද දැන් අපි දකින්නවනේ දැන් සමහරු කියනවා පක්ෂයේ වැඩවලට පොලිසිය නෙමෙයි පොලිස්පතිලා කතා කරනවා කියලා මාධ්‍යරවිල කියනවා. ඒ පක්ෂයේ අවශ්‍යතාවයේ මත ගුරුවරු විදුහල්පතිවරු කතා කරනවා ඇති මොකද සමහර විදුහල්පතිවරු කුඩුත් විකුණනවා ඉස්කෝලේ ඇතුලේ. ඉතින් එහෙම කතා කරනවා ඇති. හැබැයි වෛද්‍යවරයෙක්ට ගරු විනිශ්චයකාරවරයෙක්ට තමන්ගේ මාරු වීමට ගියාට පස්සේ දරුවා පාසලට දාගන්න බෑ. ඉතින් ඒ පුද්ගලයා ප්‍රදේශවල ගිහලා තෘප්තිමත්ව වැඩ කරන්නේ කොහොමද? දැන් ත්‍රිලියනක් ගිණුමේ තිබ්බ කිව්වට බෙහෙත් ගන්න සල්ලි නැහැ කියනවනේ. බෙහෙත් 100කට වඩා හිඟයිනේ. බෙහෙත් 100කට වඩා හිඟයි. ඇමතිවරයා කියනවා පෞද්ගලික ආයතන වලින් ගන්න තුන්ඩුව ලියලා දෙන්නලු. අපි ජයවර්ධන ස්පිරිතාලේ එළියෙන් බෙහෙත් ගන්න තුන්ඩු දීලා වෛද්‍යවරයා කිරපත් කෑව දැක්කනේ. රිමාන්ඩ් කරා මාස ගාණක්. ඇයි එළියෙන් බෙහෙත් ගන්න දීලා? අද තුන්ඩුව ලියන්න පුළුවන්. හැබැයි තුන්ඩුව ස්පිරිතාලේ ඇතුලේ 5 දෙනෙක් අස්සම් කරන්න ඕනේ. ඒ 5 දෙනා ගාවට ගිහින් එනකොට එදාට හරි. බෙහෙත් ගන්න එන්නේ. ස්පිරිතාලේ බෙහෙත් නැහැ. ස්පිරිතාලේ බෙහෙත් නැහැ. හැබැයි බෙහෙත් ගන්න යන මිනිස්සයා බෙහෙත් එළියෙන් ගන්න වෛද්‍යවරයා ලියලා දුන්නාට පස්සේ ඒක අරගෙන 5 දෙනෙක් ගාවට ගන්න ඕන අනුමැතිය ගන්න. ඇයි නැත්නම් වෛද්‍යවරයා හිරේ යනවා. නිකන් හරි කවුරු හරි කිව්වොත් ඒ බෙහෙත් ස්පිරිතාලේ තිබ්බා කියලා. දැන් ඔබතුමාලා මේ සිස්ටම් එක වෙනස් කරලා දින මේ විදියට. ආයි වෙන විදියකට නෙමෙයි කියලා සභාපතිතුමියා. ඔය සිස්ටම් එක වෙනස් කරපු ආකාරය ගැන තමයි කියන්නේ. අද වෙනකොට බෙහෙත් 185කට වඩා හිඟයක් තියෙනවා. හැබැයි ගිණුම බැලුවම ත්‍රිලියනයක් සල්ලි තියනවලු. අසීමිත විදියට බදු ගහනවා. අලුතිනුත් වැට් එක අලුතෙන් යන ක්‍රමවේදය අනුව තව බිලියන 150ක් එකතු වෙනවා. ගමේ තේ කඩේ බව වැට් ගෙවනවා. හැබැයි ඔබ මොකද්ද කරන්නේ? එක පැත්තකින් මෙලට වෘත්තිකයෝ ටික කඩාගෙන වටනවා. ඔවුන්ගේ තියෙන සේවාවට තියෙන උනන්දුව වමනාව කැපකිරීම තුට්ටු දෙකකටවත් ඔබ තමුන්නාසලා ගණන් ගන්නේ නැහැ. තවත් පැත්තකින් මොකද කරන්නේ? බෙහෙත් ටික දෙන්නේ නැතුව ඉස්පිරිතාලට අවශ්‍ය පහසුකම් ටික දෙන්නේ නැතුව ඔපරේෂන් එකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික දෙන්නේ නැතුව සෙන්ටර් එකක්වත් ගන්න බෑ. කොහෙද තියන්නේ? ඒ ඔබතුමානේ කියන්නේ ඔබතුමාලා ගිහිල්ලා බලලා කියන්නකෝ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්න ලේසි ඇමතුමා. හැබැයි ප්‍රායෝගික වෙන්නකෝ. දැන් ඔබතුමාලාගේ එක්කෙනෙක් දැන් ඔබතුමාලා හිතන් ඉන්නේ ඉතින් ඔබතුමාලා කියනවානේ 33 කෝටියකට දෙවිවරුන්ගෙන්වත් සල්ලි ඕනේ නැහැ. ඕනතරම් සල්ලි තියනවා කිව්ව නේද? ඉතින් හදන්නකො ගොඩනැගිලි ටික හදන්නකො බෙහෙත් ටික ගෙනත් දෙන්නකො ලෙඩු ටිකට. ඉතින් ඔබතුමාලාට ඒ ටික කරගන්න බෑ. හැබැයි කවුරු හරි අපේ කවුරු හරි කරු සභාපතිතුමිය ඇවිල්ලා කැන්සර් හොස්පිටලේ ගොඩනැගිල්ලක් හැදුවම කියනවා දෙයියන්ගේ සල්ලි අපිට ඕනේ අපිට සල්ලි තියනවා කියනවා. හැබැයි දැන් මෙතන ඇවිල්ලා කියනවා හැබැයි ප්‍රායෝගිකව කියලා බලන්න වේටින් ලිස්ට් එක කීයද කියලා. එයාට හම්බෙනවද කියලා. ඔබ තමුන්නාන්සලා ඔය කියන කාරණා නෙවෙයි ඇමතුමා යථාර්ථය ඔබතුමා ඇමතුමා නම් යථාර්ථය තියෙන බිමේ වෙනස්. මේක අහගන්න. මේ අපි ඔබතුමාලා එක්ක දින ප්‍රශ්න කියලා නෙවෙයි කියන්නේ. ඔයාලා එක්ක අපිට ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි ඇත්ත මේ කියන්නේ. මේක තේරුම් ගන්න බෙහෙත් හිඟයක් තියෙනවා. කරුමතුමා තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා. බොහොම ස්තුතියි කරු සභාපතිතුමිය. ඒකට ඒ බෙහෙත් හිඟේට ඔබතුමාලා කියන්න පුළුවන් ප්‍රොකියුමන්ට් ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද්ද කැප් ගේන්න දවස් 12න් ප්‍රොකියුමන්ට් ගන්න පුළුවන් නම් කැප් 1700ක් ගේන්න. බෙහෙත් ගේන්න ප්‍රොකියුමන්ට් ගන්න බැරියයි. කැප් ගේන්න දවස් 12න් ඉමර්ජන්සි පර්චේසින් වලට යන්න පුළුවන් නම් කැප් ගේන්න ඇයි බෙහෙත් ගේන්න යන්න බැරි? හැබැයි කලින් හිටපු අය කෙසේ වෙතත් දැන් එන අය කැප් ගේන විදිහ අපි දන්නවනේ. දැන් ඔය කලින් කිය ඉන්න තව අවුරුදු 3ක්. කලින් කිය ඉන්න. ඒ හින්දා ඔය කැප් ගේන විදිහටම බෙහෙත් ටික ගෙනත් දෙන්න. සල්ලි තියනවා හංගන් ඉන්න නැතුව. හරි මේ මැනික් බල මං හොයලා ගෙනත් දෙන්නම් ඔහට. හැබැයි බෙහෙත් ටික ගෙනත් දෙන්න. බෙහෙත් ටික ගෙනත් දෙන්න. මේ අවුරුදු 15ක් තිස්සේ එකම කතාව කියලා ගරු සභාපතිතුමිය දැන් කියන්න දෙයක් නැති වෙනකොට ඔබ තමුන්හසලාට කරගන්න දෙයක් නැති වෙලා ඉන්නේ. ඒ හින්දා කරුණා කළා මේ අපි දෙගොල්ලෝ මෙතන බැනගෙන පළක් වෙන්නේ නැහැ. ඇත්ත කතාව ස්පිරිතාලේ බෙහෙත් නැහැ. ඔබතුමාලා කියනවා ගිහිමේ සල්ලි තියෙනවා ත්‍රිලියනයක් කියලා. පරීක්ෂණ නොමිලේ කරනවා කියලා බලයට ආවේ. වෛද්‍යවරුන්ට උපරිම සලකනවා වෛද්‍ය කාර්ය මණ්ඩල උපරිම සලකනවා කියලා බලයට ආවේ. අඩු ගානේ සාකච්ඡාවක් දෙන්නෙත් නැහැ. අයවැය හදන්න කලින් ඒ හම්බෙලා කතා කරන්නෙත් නැහැ. හැබැයි දැන් ඔබ තමුන්නාසලා විල මොකද කියන්නේ? දැන් ඔබ තමුන්නාසලා විල කතා කරලා කියන්නේ මේ කිසිම ප්‍රශ්නයක් නැති විදියට. ඒ හින්දා මේ යථාර්ථය තේරුම් අරගෙන කරු සභාපතිතුමිය මම අවසන් කරනවා. තේරුම් අරගෙන
ඔබ තමුන්නාසලා මේ කැප් 1700ක් කැප් නෙවෙයි කැප් 1700ක් කාලය ගේන්න අවසන් තියෙන කරනවා. උවමනාව උනන්දුවෙන්ම මේ ස්පිරිතාලවල කර සභාපතිතුමිය බෙහෙත් ටිකක් ගෙනත් දෙන්න වගේම මේ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයට අහුම්කම් දෙන්න උන්ව මුණ ගැහෙන්න ඔවුන්ගේ තියෙන ප්‍රායෝගිකව තියෙන ගැටලු ටික විසඳන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීමක් කරනවා. ඔබතුමාට තව විනාඩියක් කාලයක් ලබා දෙන්න කියලා තියෙනවා. කමක් නැහැ කර සභාපතිතුමා. ගරු